ඔබ දකින්නට ඇති ඇවන්ගාඩ් සමූහ ව්‍යාපාරයේ සභාපතිතුමා මෙම සෑම මෝටර් බයිසිකලයක් සම්බන්ධවම හොඳ අවබෝධයක් දැනුවත් වීමක් තිබෙන බව මා කැමති ඒ පිළිබඳව ඒ දැනුවත් වීම පිළිබඳව සහ ඒ සභාපතිතුමාගෙන්ම මමංකාරී නිවුස් වලින් දැනගන්නට ඔබතුමා මේ සියලුම සයිකල් සහ ඒ තාක්ෂණය පිළිබඳව හොඳ දැනුවත් වීමක් තිබෙනවා. සභාපති ධූරයේ දරුවත් ඔබ එම දැනුවත් වීම අවබෝධය ලබා සිටිනවා. මම කැමති ඒ පිළිබඳව දැනගන්නට ඔබතුමාගේ. ඕක මගේ හුඟක් කට්ටිය ඔය ප්‍රශ්නේ බොහොම ස්තුතියි. මට මගේ රෙජිමේන්තුවේ කමාන්ඩ් රෙජිමේන්තුවේ උගන්වලා තියෙන්නේ දන්නේ නැතු කිසි දෙයක් පටන් ගන්න එපා කියලා. ස්ටඩි කරන්න නැතුව. මොකද කමාන්ඩ් රෙජිමේන්තුවේ යුද්ධයට යනකොට Taman දන්නේ නැතුව මැරෙන්නේ තමයි. ග්‍රවුන්ඩ් එකේ කමාන්ඩ් අපි ඩිසිෂන් ගන්න. ඒකින්ද මම මගේ ලක් එකට පොඩි කාලේ මම බයිසිකලයක් පදින්න කියලා අවුරුදු 17 වැටුණා. වෙනෙක් වැදියාවට හොඳටම බැන්නවා. බයිසිකල් පදින්න තමන්ට සල්ලිත් නැහැ, දණ්ඩෙත් නැහැ කින්ද පුත් සයිකලයක් පදින්න අපෝ පුත් සයිකල් අරන්න වෙනව පදින්න බෑ ඔයාට. ඒක මගේ ඔළුවට වැදුනා. ඊසේ මම කොහමරි ආමිකට යන්න ඉස්සරලා මම ඉස්සර බැඳුනා මේ රිචඩ් පීරිස් කම්පැනි එකටයි රෝලන්ස් කම්පැනි එකේ තිබ්බා ස්පෙෂල් අප්‍රෙන්ටිස්ෂිප් කෝස් එක. ඕකේ මම කවසාකි සෙක්ෂන් එකේ අවුරුද්දක් වැඩ කරා. මේ බයිසිකල් හදන්න සම්පූර්ණයෙන් මම කාර්මික කෝස් එකක් කෙනෙක් මෙකැනිකල් කෝස් එකක් කරලා ස්පෙෂල් ඇප් කෝස් එකක් කරලා අවුරුදු 4ක් ඉගෙන ගත්ත කෙනෙක්. ඊට අමතරව මම ආමිකට ගියාම මම ගාව තිබ්බ RG250F රේස් කියලා බයික් එකක්. ඒක ඇත්තටම කර්නල් අයිවන් දසනාගේ බයික් එකේ අර රේස් පදපු. ඉතින් ඒ බයික් එක මම බොහොම අමාරුවෙන් හතර ණය වෙලා ඒ බයික් එක ගත්තා. මොකද හේතුව මගේ අතේ පඩි රුපියල් 4000ක් ඒ කාලේ. ගේට්ටු ගස් තියලා ඔය නංගිගේ මාළෙත් ගස් තියලා ඔක්කොම කරලා ගත්තේ. ඔය බයිසිකලෙත් මම පැද්දා. ඒ කාලේ මම ගා ෆොටෝග්‍රාෆර් දුක් තියෙනවා. එතන ඉඳලා මම ආමිකේ ඉඳකට බයික්ස් පැද්දා. බයික් හදන්න දන්නවා. පැදලක් තියෙනවා. ඒ වගේ මට තියෙනවා 1000cc 15ක් ලංකාවේ තියෙන එකම නීත්‍යානුකූලව ටැක්ස් ගෙවලා ගෙනාපු බයිසිකල් 15යි ති මට. පාරේ පදින්න. මම කාටවත් එකට ලෙට් ඩවුන් කරන්නේ නැහැ. හැබැයි ඉතින් දැන් මට පදින්න ඉලක්ක නැහැ. මගේ ඩ්‍රයිවර්ලා තමයි බයිසිකල් ටික ඔක්කොම පදින්නේ. ඉතින් මට පුළුවන් වෙලාවක පදිනවා. ඒකද මම බයිසිකල් පදින හොඳටම දන්නවා. බයිසිකල් හදන්නත් හොඳටම දන්නවා.